හලෝ යාළුවනේ කොහොමද? මම මේ දැන් මේ බඩු ඔක්කොම පැක් කරලා දැව්වා. මේ දැන් මගේ ලගේජ් ඒවා මට ලෑස්ති කරගන්න ඉන්නේ. මට ගොඩක් වැඩ වගේක් හිතුණා මේ ඉතින් ඒ නිසා ටිකක් බිසි වුණා. මේ අනිත් එක පොඩ්ඩක් මං අසනීප වුණා. අසනීප වුණාම මට මේ දැන් මට 51ක් නිසා මේ ඔගොල්ලෝ ඇත්තටම විවෘතව කතා කරන්න ඕනේ. මේ විවෘතව කතා කරන්න නැති නිසානේ වෙන්නේ. දැන් අර මේ ඊට පස්සේ මගේ දුව මේ හෙල්ත් සප්ලිමන්ට්ස් දුන්නා. මම බෙහෙත් බොන්නේ නැහැනේ. හෙල්ත් සප්ලිමන්ට්ස් වගේක් ගත්තම ඒවා මේ ප්ලාන්ට් බේස් ඒවා. ඒකට ඒ වගේ වැඩි කිමිකල්ස් මොනවද නැහැ. ඉතින් දැන් ඒක ඒවා මම දැන් පාවිච්චි කරන්නේ. බෙහෙත් බොන්නම එපා. බෙහෙත් ෆාමසි වල තියෙන බෙහෙත් බොන්නම හොඳ නැහැ. ඒ වගේ සයිඩ් ඉෆෙක්ට්ස් එනවා. දැන් ඔයගොල්ලෝ ડોක්ටර් කෙනෙක් ගාවට ගියාම ડોක්ටර්ගෙන් අහන්න මොනවද මේ වගේ සයිඩ් ඉෆෙක්ට්ස් කියලා මොනවද කියලා. දැන් එතකොට මම දැන් මට දුව දීලා තිබුණා පොඩක් අර මගේ කිමිකල් අන්බැලන්ස් වගේ තිබුණ නිසා මේ දුන්නා. එතකොට ඒකෙන් වේට් ගේන් වෙනවා. වේට් ඉතින් මට මාර බඩගිනි ඒ වගේම මේ වතුර නිතරම බොන්න ඕනේ. අර ඒක ඩයලූට් වෙන්න. දැන් අපි බෙහෙතක් බොන්නකොට කිමිකල්ස් නේ ඇඟට ඇතුළු වෙන්නේ. එතකොට අපි නිතරම වතුර බොන්න ඕනේ. වතුර බීලා අපේ නැත්තම් මොකද වෙන්නේ? ඔය එක එක ලෙඩවල් වලට බෙහෙත් බීවහම කිඩ්නි ෆේලියර්ස් එනවා. ඒක බෙහෙතක් බොනකොට තව අතුරු ආබාධ එන. ඒ නිසා කෑමෙන් හැම වෙලෙම මම දැන් මාස ගානකින් බත් කාලා නැහැ. උන්නේ ඊයේ තමයි මම බත් කෑවේ. ඒ වගේ හෙල්ති එක ගැන ගොඩක් හිතන්න. ලෙඩ වුණාම හරි අමාරුනේ. ගොඩක් බත්ම කන්න අවශ්‍ය නැහැ. ඔය ලංකාවේ කොච්චර කෑම තියෙනවද බතල. දැන් මම ලංකාවට ආවහම මේ ඒ සම්බන්ධව තමයි ගොඩක් කරන්නේ. කෑම හදන ඒව ගැන. දේශීය දේවල් වලින් කොහොමද හෙල්දි ෆුඩ් හදාගන්නේ කියන එක. හොඳයි එහෙනම් හැමෝටම ජය වේවා. මම එනවා ජූලයි 28 මෙහෙන් આવුත් 29 ඔහෙට එනවා. ඊට පස්සේ මම සති දෙකක් ලංකාවේ 2 weeks වගේ ලංකාවේ ඉන්නවා. ඊට පස්සේ මම ඩුබායි කටාර් ඒ ටිකේ පොඩක් යන්න තියෙනවා. හොඳයි එහෙනම් හැමෝටම ජය වේවා.